హాయ్ ఫ్రెండ్స్, ඔයාලවද සාදරයෙන් පිළිගන්නවා NKD ඩෙස්ක්ටොප් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ පරණ Windows setting වල තියෙන Windows විදිහේ ඔයාලා task bar එක යට සුදු පාට අයින් කරලා ලස්සනට තියාගන්න live wallpaper දාලා. ඒකට මම app දෙකක් පාවිච්චි කරනවා. මම මෙතන app තුනක් ගැනම කතා කරනවා. ඔයාලට මෙතන app දෙකක් डाउनलोड කරගත්තා නම් ඇති. මුලින්ම අපේ Google Chrome එකට ගියාම මෙතන තියෙන මේ රාසි TV කියන app එක डाउनलोड කරගන්නවා. डाउनलोड කරගෙන අපි මේක මම डाउनलोड කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟට live wallpaper කියලා මේ වගේ app එකක් තියෙනවා. ඒක app store එකට ගිහලා live wallpaper එකට දාපුවම මේ වගේ app එකක් එනවා. ඒ app එක download කරලා open කරගන්න. ඊට පස්සේ අපි යනවා දැන් අපේ task bar එකට අවශ්‍ය වැඩ ටික කරගන්න අපිට තමයි මේක දැන්නමත් ඔයාලට පේන ඇති task bar icon එක ක්ලික් කරපුවම මේ වගේ යට task bar එක සුදු පාට එනවා. ඒකේ ඔයාලට මේ මෙතෙන් ගිහිල්ලා මේ TV කියන එක ක්ලික් කරලා ඔයාලට task bar එක setting ඒක ලස්සනට කරන්න ඕන මොනවද ඒ වගේම මෙතන ඔප්ෂන් වලින් බලාගත්ත හැකි ඔයාලට මේ විදිහට. ඊට පස්සේ අපි යනවා live wallpaper එකට. wallpaper එකට ගිහිල්ලා කියපු ගමන් ඔයාලට පේන මේ වගේ අමුතුම wallpaper set එක. අපි මෙතන මේක දාලා බලමු. බලන්න. ඇත්තටම අපි මෙහෙම ගොඩක් වෙලා දවසම වැඩ කරද්දි ටිකක් අවුල් වගේ. අදට පේන ඇති ඔයාලට මේ ලස්සනයි මේක live තියෙනවා. ඒක මාර vibe එක ලස්සනට තියෙනවා. ඒකයි මේක මාර ගතිය මෙයාලට පේන ඇති මේ වගේ ගොඩක් තියෙනවා. බලන්නකෝ ඔයාලට ඉතින් සෙට් වෙන එකක් බලන්න. තව මේකේ ෆොටෝ තියෙනවා. ඔය අහස් වෙනවා වගේ එකස්ලා අයිටම් එකට වගේ මේක මරු වීඩියෝ එක. ඒ වගේ ඉතින් තියෙනවා. මාරම කොහොමද තියෙන කියලා නැත්නම් නෑ මාර ලස්සනයි. මම මේකට තමයි හිතේ ගන්න මේක පට්ට ලස්සන කියන්නේ. ඒ වලට පේන ඇති මේ task bar එකක් ලස්සනයි. හැබැයි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා මේකට කොහොමද මෙතන watch space එකක් ඒ වගේ ඒවා දාගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි මෙතන මේ ක්ලිප් එක අවසන් කරනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් subscribe කරලා